සමාජ මාධ්‍යවල දකින්න පුළුවන් මැසිවිලි නගන රෝගීන් මේ රජයේ රෝහල්වල වැඩ කරනකොට තංචල්‍ය වෛද්‍යවරු දත් පිරෙව්වට ඒවා වැඩි කල පවතින්නේ නැහැ, ගැලවිලා යනවා. පෞද්ගලික සේවය නම් හොඳට කරනවා කියලා. මේකට ප්‍රායෝගික හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි රජයේ රෝහලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය එක වරුවක් සඳහා නැත්නම් මේ වැඩ කරන කාලය තුල ඉතාමත්ම වැඩි රෝගීන් ගානක් බලන්න ගියාට පස්සේ රෝගියෙකුට යොදන්න වෙන කාලය බොහොම අඩුයි. එතකොට සිද්ධ වෙනවා වේගයෙන් වැඩ කරන්න. එම අවස්ථාවල අර වේලාව අරගෙන කරන්න ඕන සමහර පිරවුම් ප්‍රතිකාර වගේ කාලයක් ලබා දෙන්න බැරි නිසා ඒ පිරවුම් වල අඩුපාඩු වෙන්නට ඉඩක් තිබෙනවා. පෞද්ගලික සේවය නම් අපිට නම්බර්ස් ගන්න ලිමිට් කරන්න පුළුවන්. ඒ වගේම අපිට අඩු රෝගීන් ගානක් බලන්න පුළුවන් තෝරගෙන. රාජ්‍ය සේවයේ එහෙම තෝරා ගැනීම හැකියාවක් නැහැ. එන මිනිස්සු ඔක්කොටම සර්විස් එක දෙන්න ඕන, නැත්නම් ගැටුම්කාරී තත්ත්ව තමයි ඇති වෙන්නේ. ඒතකොට කොහොම හරි මේ එන රෝගීන් ටික ක්ලියර් කරන්න තමයි ඔක්කොම බලලා යවන්න තමයි වෛද්‍යවරයාගේ මනස හැදෙන්නේ. ගුණාත්මක භාවයේ අඩුවක් ප්‍රතිකාරවල වෙන්න ඉඩක් තිබෙන බව ඔබට පැහැදිලි වෙන්න ඕන රෝගීන් ප්‍රමාණය වැඩි වෙනකොට. පිරවුම් වලදී විශේෂයෙන්. ඊළඟ කාරණාව තමයි භාවිතා කරන අමුද්‍රව්‍ය. සමහර ලාවට රජයේ රෝහලේ භාවිතා කරන්න වෙන්න පුළුවන් తాවකාලික පිරවුම් රෝගීන් ප්‍රමාණය ඉතාමත්ම වැඩි වෙනකොට ස්ථිර පිරවුම් කරන්න වෙලාව මදි නම් ඒ ඉන්න වෛද්‍ය කණ්ඩායමට తాවකාලික පිරවුම කරලා දින දෙන්න සිදු වෙනවා ස්ථිර පිරවුමට. පෞද්ගලික සේවයේ එහෙම ගැටලුවක් නැහැ. රෝගියා වියදම් කරනවා නම් වැඩේ කරන්න පුළුවන්. එතන තියෙනවා එතකොට වෙනසක්. එතකොට తాවකාලික පිරවුම කියන එක වැඩි කල පවතින්නේ නැහැ, ගැලවිලා යනවා. ඒක පිළිබඳව රෝගීන් මැසිවිලි නගනවා වෙන්නත් පුළුවන්. ස්ථිර බදාමය කියලා හඳුන්වන සිමෙන්ති මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථිර නැහැ. නමුත් අර ව්‍යවහාරය හැදිලා තිබෙනවා ස්ථිර බදා අපි කියමු දිගු කල් පවතින බදාම කියලා. ඒ සිමෙන්ති తాවකාලික සිමෙන්තියට වඩා හුඟක් කල් පවතිනවා. නමුත් ඒක රජයේ රෝහලේදී කොහොමද යොදන්න වෙන්නේ කියන එක ඒ මොහොත අනුව කළමනාකරණය කරගන්න වෙන අවස්ථා තිබෙනවා. රෝගීන් ටික ක්ලියර් කරන්නත් ඕන, ඉවර කරලා ඔවුන්ගේ හිත සතුටු කරලා යවන්නත් ඕන, ප්‍රතිකාර කරලා. නමුත් ස්ථිර බදාම දාන්න කාලය මදි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල తాවකාලික පිරුම දැම්මම ඒක ගැලවිලා ගියාම රෝගියා අතෘප්තියටපත් වෙනවා. ඒ වගේම දතේ පාට පිරවුමක් තිබෙනවා, කොම්පොසිට් කියලා හඳුන්වන. මේ පිරවුම වල විශේෂ ලයිට් එකක් අල්ලලා දතට තද කරන එකක්. මේක ඊටම ශක්තිමත් පිරවුමක්. නූතනයේ භාවිතා වෙන. මේක කරන්න වෙලාවක් රජයේ රෝහලේ සමහර ලාවට නැහැ. ඒ අවස්ථාවල වෙනත් වර්ගවල අමුද්‍රව්‍ය වලින් තමයි පිරවුම් කරන්න වෙන්නේ. ඉතින් අර කොම්පොසිට් කියන මේ දතේ පැහැති පිරවුම කරන්න වෙලාව නැති වුණාම ඒ වෙනුවට කරන ආදේශක පිරවුම් වල කල්පවත්ම ඊට වඩා අඩු වෙන්නත් ඉඩ තිබෙනවා. ඉතින් මේ වගේ කාරණා නිසා රජයේ රෝහලේ පිරවුම් ඉක්මනට ගැලවෙනවා කියන එකේ යම්කිසි සත්‍යක් තිබෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. රජයේ රෝහල් වලට පැමිණෙන ප්‍රමාණය ඉතාමත් විශාලයි. වෛද්‍යවරු හිඟයක් පවතිනවා මේ මොහොතේ. විශේෂයෙන් සමහර වෛද්‍යවරු රාජ්‍ය සේවයට එකතු වෙන්නේ නැහැ. රාජ්‍ය සේවයේ දැන් තිබෙන ගැටලු නිසා උන්ට ලැබෙන අවස්ථා සහ ඔවුන්ට ලැබෙන යම් වරප්‍රසාද වල අඩු කිරීම වෙලා තිබෙනවා. ඉතින් කවුරුත් ඒක රාජ්‍ය සේවයට එන්න නැති ප්‍රශ්නයක් තිබෙනවා. සමහර කටහැරලා ගිහිල්ලා තිබෙනවා. ඉන්න වෛද්‍යුන් ප්‍රමාණය අඩුවීමක් තිබෙනවා. ඇත්තටම ඒකත් එක්ක මේ බල්ක් එක මේ එන රෝගීන් ප්‍රමාණය බලලා ඉවර කිරීමේදී වේගයෙන් කාර්යක්ෂමව වැඩ කරේ නැත්නම් වැඩි ඉවර කරගන්න බැරි වෙලා ගැටුම් ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි සමහර පිරවුම් වල කල්පවැත්ම අඩු වෙලා රෝගීන් අතෘප්තියටපත් වෙන්නේ. පෞද්ගලික සේවයේ හැම දෙයක් නැහැ. බොහෝ විට පෞද්ගලික වෛද්‍යවරයා කරා යන්නේ ඒ වෛද්‍යවරයා පිළිබඳ විශ්වාසය තියෙන රෝගීන් ප්‍රමාණයක්. ඉබඳු ගැටුම්කාරී තත්ත්වයක් නැහැ. දින දීලා වෙලාවල් දීලා හිමින් වැඩ කරන්න පුළුවන්. විවේකීව බලන්න පුළුවන් රෝගියා. මේ දෙක අතර වෙනසක් තිබෙනවා. දන්තශල්‍ය ප්‍රතිකාර කියන්නේ අපිට ඉවසීමකින් යම් කාල සීමාවක් අරගෙන කරන්න ඕන භාවනාවක් වගේ ක්‍රියාවක්. ඒක හරි අවධානයකින් කරන්න ඕන. කැටයමක් කපනවා වගේ. ඉතින් මේක කරන්න බොහොම රෂ් එකේ කරන්න ගියාට පස්සේ මේ විදිහේ ගැටලු ඇති වෙන්න පුළුවන් බව තමයි කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ. දන්තශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව, මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.